समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमोक्षदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मत्ता सुख परित्यागा पस्සේ चे विपुलं सुखं चजे मत्ता सुखं धीरो संपस्सं विपुलं सुखं මෙම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය ඔබවන පූජනීය හම්බන්තොට සිරිඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මේ ධර්ම ශාලා පරිශ්‍රයේ මේ රමණීය ධර්මාසනය මත හිඳ සිදු කරන ප්‍රථම ධර්ම දේශනාවයි අද මෙලෙසින් පවත්වන්නේ මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන පින්වත් ඉදිරිවීර සුදානපති බලාපොරොත්තු වෙන අරමුණු කිහිපයක් තිබෙනවා. වසර දෙකකට පෙර පරලෝසපත් වූ තම දයාබර නැගණිය දේසි චන්ද්‍රලතාව සිල්වා වෙනවියට පින් අනුමෝදන් කරන්න ප්‍රධාන අරමුණු වශයෙන් දැනට වසර 5කට පෙර මියගිය සොහොයුරු විජේසිරිත සිල්වා වසර 40කට පෙර මියගිය ආදරණීය පියාණන් වන ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික අපොසිඤ්ඤුම සිල්වා එවැගේම වසර 37කට පෙර මියගිය ආදරණීය මෑණියන් අප්පුහන්නද තොට හේවාගේ සොපිනෝනා මාතා අතුළු ඥාතීන් වන පරලෝසපත් ඥාතීන් වන ගල්පොත්තේ වගේ මාල්දිස් සිල්වා බාප්පා රොස්ලින්ද සිල්වා පුංචි අම්මා ගල්පොත්තේ වගේ පීද්‍රිස් සිල්වා පුංචි මාමා නන්දාවති වීරසූරිය පුංචි අම්මා දෝසන්න සිල්වා මාමා ස්වර්ණමාර්ග සිල්වා නන්දා යන ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ධර්මශාලාවේ වැඩ කටයුතු නිමා කර ගැනීම සඳහා නොයෙක් ආකාරයෙන් දායක වුණ අතහිත දුන්න උදව්පකාර කළ සහයෝගය දක්වපු සෑම දෙනාටම සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. විහාරාධිපති පූජනීය හම්බන්තොට සිරිඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට දිවා රැය නොබලා වෙහෙස මහන්සි වූ නුවන් පුත නුවන්ට මෙම පූජනීය භූමිය සංවර්ධනය කිරීමට එදා සිට අද දක්වා වෙහෙසු සියලු දෙනාට ආශිර්වාද කරන්න සිත පතන බලාපොරොත්තු වෙනවා. මියගේ සතර පේරුවේ දායක සෑම දිනාටම සසර වසනතු නිවන් දකින්නතු සුගති සම්පත් ලබා ධර්මානුභූතිය
මෙම උතුම් ධර්ම දානමේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට ඒ වගේම ගමේ උපාසක උපාසිකාවන් සෑම සියලු දෙනාම ආශිර්වාද කරනවා. ඉතින් ඒ දායකත්වයේ දරන පින්තුන්ගේ සිතැඟි බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ධර්මශාලාවක් තනවනවා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ කරන්න පුළුවන් ඊටාම උත්තරීතර පින්කමක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. අපි කොටස් තුනට කියනවා පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේධ ශාසනය කියලා. පර්යාප්තිය කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. ඒතර ඒ ධර්මය කවුරු හරි කෙනෙක් හොඳට ඉගෙන ගත්තොත්, ධර්මය හොඳට අධ්‍යයනය කළොත්, ධර්මය හොඳට ශ්‍රවණය කළොත්, අන්න ඒ තුල තමයි තමන් නිවන් ගමන් කළ යුතු නිවන් මඟ මොකක්ද කියලා වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. සරලව කිව්වොත් බණ දන්න කෙනෙකුට තමයි, බණ අහන කෙනෙකුට තමයි ආර්ය ශ්‍රාමික මාර්ගය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. එතකොට අන්නේ බණ ඇසීම, බණ ඉගෙන ගැනීම කවුරු හරි කරනවා නම් එයා පර්යාප්ති ශාසනය ආරක්ෂා කරගන්න කෙනෙක් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් බණ අහන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙනවා නම් එයද පර්යාප්ති ශාසනය රැක ගන්න කරපු මහා අනුග්‍රහයක් වෙනවා. එතකොට හොඳට සුවසේ පහසුවෙන් බණ අහන්න මෙවන් ශාලාවක් පනවලා දෙනවා කියන එක හුදෙක් ශාලාවක් හදලා දීමක් විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය චිරස්ථායී කරන්න, දිගුකල් පවත්වාගෙන යන්න කරපු මහා අනුග්‍රහයක් වෙනවා. ඒක මහා විශාල ශාසනික අනුග්‍රහයක්. ඒ නිසා දායක පින්තුනේ ගැන හිතලා හොඳට සතුටු වෙන්න ඕන. අනිත් එක තමයි දැන් මේ දායකයන්ට විශේෂයෙන් ත්‍රිවිධ පවුල පින්තුන් ගම මෙහෙණාට පදිච්චිය කොළඹ. හැබැයි ගම අමතක කරන්නේ නැතුව තමන්ගේ ගමේ මේ දායක පින්තුන් හැමදෙනාටම සුව පහසුවෙන් බණ අහන්න වටින ශාලාවක් හදලා තියෙනවා. අනිත් එක තමයි හාමුදුරුවෝ. දැන් බලන්න මේ ශාලාව මෙච්චර හොඳට හදපු එකෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න කවුද? පන්සලේ ඉන්න හාමුදුරුවෝ නෙමෙයි. ඔබට සුවසේ පහසුවෙන් මේ ශාලාවේ රැඳෙමින් බණ භාවනා කරන්න අවශ්‍ය පසුබිම් හදලා තියෙනවා. ඕම සුව පහසුව විදුලි පංකාමයි කරලා හොඳට ට්‍රයිල් අතුරලා ඉතාම පිරිසිදු ආකාරයට මේ ශාලාව හදලා දීලා තියෙනවා. ඕන නම් හාමුදුරුවෝ තමන්ගේ සංඝාවාසය හදාගෙන වැඩිපුර ඒවා පාස්පන් සල්සන් තිබ්බා. නමුත් හාමුදුරුවෝ උන්වහන්සේ යම් පහසුවක් විඳිනවා නම් ඒ වගේම ඔබට පහසුකම් සලසලා සුවසේ මේ කටයුතු කරගන්න දක්ව අනුග්‍රහය ඉතාම විශිෂ්ටයි. ඒ නිසා උන්වහන්සේට ඔබ හැමෝම කෘතවේදී වෙන්න ඕන. ඉතින් මේ වගේ ධර්මශාලාවක් හදලා එහි ධර්ම පන්ති තියෙන, දහම් පාසල් තියෙන පුළුවන් ළමයි උගන්වනවා. මේ වගේ හාමුදුරු වඩම්වල බණ කියනවා. ඒ තුල මොකද වෙන්නේ? ඒ තුල ඔබ ධර්මයේ ඉගෙන ගන්නවා. ඔබ ධර්මයේ අහලා දැනගන්න තරමට
ධනගන්න පිරිස ඉන්න තරමට පර්යාප්ති ශාසනය ලෝකේ පවතිනවා. එහෙනම් මේ ධර්මශාලාවක් හදලා පූජා කරන්න කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය පවත්වන්න කරපු අනුග්‍රහය. ඉන්පස්සේ බණ අහලා නිකන් නවතින්න හොඳ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අහපු බණ තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ ප්‍රතිපත්ති ශාසනය කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයට අනුව තමන් හැසිරෙන්න ඕන. ඒක ඔබේ වගකීම. ඉන්පස්සේ එහෙම ආරෂ්ඨාංගික මාර්ගයේ අනුගමනය කරලා සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලටපත් වෙන්න ඕන. අන්න ඒකට තමයි ප්‍රතිවේද ශාසනය කියන්නේ. එතකොට ප්‍රතිපත්තියක් පුරන්න මාර්ගඵල අවබෝධ කරගන්න ඒව ගැන කියලා දෙන ධර්මය ගැන දැනුවත් වෙන්න ඕන. ධර්මය ගැන දන්නේ නැති එක්කෙනාට නිවන් මාගේ යන්නත් බෑ. ඒ වගේම මාර්ගඵල ලබන්නත් බෑ. එහෙනම් ශාසනය තුන් බුදු සසුන මේ කියන පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ තුන් බුදු සසුන තුලින් ප්‍රධාන ශාසනය තමයි පර්යාප්ති ශාසනය. ඉතින් එය පවත්වාගෙන යන්න යමෙක් අනුග්‍රහය දක්වනවා නම් අන්න ඒ අනුග්‍රහය සියලු දානයන් අභිභවා යන ධර්ම දානය. දානයන් බවට පත් වෙන එක තමයි ධර්ම දානය කියලා කියන්නේ. ඉතින් එවන් වටිනා පින්කමක් තමයි මේ පින්වතුන් සිදු කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සඳහා මම ඔයයන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමදෙනාගේම ජීවිතවලට ගලප ගන්න පුළුවන් වටිනා ධර්ම කාරණාවක් විස්තර කරලා දෙන පුංචි ගාථාවක්. මේ ගාථාව තියෙන්නේ ධම්මපදයේ ප්‍රකීර්ණක වර්ගය. මේ ගාථාව අපිට අංශ දෙකකින් වැදගත් වෙනවා. පළවෙනි එක තමයි ගාථාවේ තියෙන තේරුම වැදගත්. දෙවෙනි එක තමයි ගාථාවේ තියෙන ඓතිහාසික පසුබිම. මේ ගාථාව පින්වත්නි බුදුහාමුදුරුවෝ එක්තරා සුවිශේෂ සූත්‍ර දේශනාවකින් පස්සේ කියපු පළවෙනි ගාථාව. ඔබ දන්නා බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනා සූත්‍ර දේශනා කියන 10000කට අධික ප්‍රමාණයක්. ඒ සූත්‍ර දේශනා අතරේ ලක්ෂ කෝටියක් සක්වලට ආඥා චක්‍රයේ පතුරුවල දේශනා කරපු මහා භාව සම්පන්න සූත්‍රයක් තියෙනවා. දන්නයි කියන්නේ මොකක්ද සූත්‍රය? මොකක්ද? ඒ තමයි රතන සූත්‍රය. මොනවද කියන්නේ? රතන සූත්‍රය. ඉතින් බුදුහාමුදුරුවෝ රතන සූත්‍රය දේශනා කරලා ඉස්සෙල්ලාම ඊට පස්සේ කියපු ගාථාව තමයි මම මාතෘකා කරන්නේ. ඉතින් ඒ නිසා ඔය අතන්ට මේ රතන සූත්‍ර දේශනාවේ පසුබිමක් කියලා මේ ගාථාවේ තේරුමක් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. රතන සූත්‍රයට පසුබිම් වෙච්ච නිදාන කතාව විස්තර කරන තැන එදා ඉන්දියානු සමාජය තුළ තිබිච්ච පුරාවෘත කතාවක් සඳහන් වෙනවා අටුවාවේ. ඒක බුදුහාමුදුරුවෝ කියපු කතාවක් නෙවෙයි. අටුවාවේ සඳහන් වෙන කතාවක්. එතකොට ඒක අතීතයේ ඉඳලා එන ජනප්‍රවාද කතාවක්. මොකද්ද කතාව? ගොඩාක් කාලයකට ඉහත ඉතිහාසයේ ඉන්දියාවේ වරණස් නුවර බ්‍රහ්මදත්ත කියන රජු කෙනෙක් හිටියා. බ්‍රහ්මදත්ත කියන්නේ රාජ පරම්පරාව. ඒ රාජ පරම්පරාවට පත් වෙන හැමෝටම යොදන නමක් තමයි බ්‍රහ්මදත්ත. දැන් ඔයාලට දන්නවා දැන් ජෝර්ජ් පළවෙනි ජෝර්ජ් රජු දෙවෙනි ජෝර්ජ් රජු විදිහට එන සඳහන් වෙනවා.
අන්න ඒ වගේ. ඒතර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව අදටත් ඉන්දියාවේ ඉන්නවා. අදත් ඉන්දියාවේ රජමාලිගාව තියෙන බ්‍රහ්මදත්ත මාලිගාව නට කරායටච මාලිගාව දැන් ඒයි පාලන බලයක් දැන් නිකන් නාමිකව ඉන්නවා. ඉතින් දැන් අවුරුදු දහස් ගානකට ඈත ඉතිහාසය. බුදුහාමුදුරුවෝ පාල වෙන ගොඩාක් කාලයකට කලින් ඉතිහාසයකට බ්‍රහ්මදත්ත රජුණන්ගේ විසව දරුවෙක් ප්‍රසූත කරන්න බලාපොරොත්තු වෙන්න හිටියා. දරු ප්‍රසූතියේදී මේ විසව ප්‍රසූත කළ දෙන්නේ දරුවෙක් නෙවෙයි. විශාල මස් වැදැල්ල. මේකෙන් ලැජ්ජාවටපත් වෙච්ච රජු මේ මස් වැදැල්ල විස බීජ හරණය කරන ලද හොඳ පෙට්ටිය පිරිසිදු පෙට්ටියක අසුරලා කූඹියකටවත් යන්න බැරි වෙන විදිහට ඒක හොඳට සීල් කරලා ඒ පෙට්ටිය උඩ රාජකීය මුද්‍රාව තැබුවා. රජුගේ සීල් එක ගහලා සීල් කරලා බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රජාව කියලා ලියලා මේ පෙට්ටිය ගංගාවේ පා කළා. ඉතින් මේ ගංගා ගන්නේ කිලෝමීටර් දහස් ගණන් දිග ගඟක් නේ. මේක දැන් ගඟ දිගේ පාවෙවි මේ පෙට්ටිය යනවා. සති ගණන් මාස ගණන්. ඔහොම යද්දී ඔය ගඟේ බෑවුමක ඉවුරක අසපුවක් හදාගෙන තාපසතුමෙක් හිටියා. එයා උදේ නැගිටලා මූණ හොදන්න ගඟට ගියාම ගඟ මැද්දේ පුංචි ළමයි හඬන සද්දයක් ඇහුණා. ඉතින් මෙයා ගඟ මැද්දට බීනගෙන ගිහිල්ලා විපරම් කළා බලනකොට ගඟ මැද්දේ පාවෙන පෙට්ටිය ඇතුලේ තමයි මේ සද්දේ කියලා දැනගෙන පෙට්ටිය ළඟට ගිහිල්ලා ඒක ඇදගෙන ගොඩ බිමට ගෙනාවා. ගෙනල්ලා මේ පෙට්ටිය ඇරලා බලනකොට මේ පෙට්ටිය ඇතුලේ ඉන්න ලස්සන පුංචි පිරිමි බබෙකුයි ඥාන බබෙක්. ඉතින් මේ දරුවෝ දෙන්න දැක්ක ගමන් දරු සෙනෙහස පහළ වෙලා තාපසතුමා මේ ළමයි අරගෙන ගිහිල්ලා දැන් මොන්න තමන්ගේ ආවාසයේ අසපුවේ හදනවා. ටික දවසක් යන්න කලින්ම ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා අහවල් අසපුවේ ඉන්න තාපසතුමා ලස්සන පුංචි ළමයි දෙන්නෙක් හදනවා කියලා. ඒ ආරංචිය ලැබිලා මිනිස්සු ඇවිල්ලා මේ ළමයි දෙන්න දිහා බලලා කියනවා තාපසතුමාට ඔබතුමා පැහැදිලි ළමයි හදන්න නෙමෙයි. ඔය වැඩේ ඔබතුමාට ගැලපෙන්නේ නැහැ. අපි මේ ළමයි දෙන්න හදාගන්නම් කියලා තාපසතුමාගෙන් ඉල්ලගෙන ගමට අරන් ගියා. දැන් ගමේ ගෙදරට මේ දරුවෝ දෙන්න ඇති දැඩි වෙනවා. කාලයක් යනකොට මේ ළමයි ලොකු මහත් වුණා. මේ පුංචි ළමයිගේ විශේෂත්වයක් තිබුණා. මොකද විශේෂත්වය? ඒ තමයි මේ ළමයි දෙන්නගේ හැම හරියම තුනී. කොච්චර තුනීද කියලා කිව්වොත් ඒ හැම ඇතුලේ තියෙන නහර එහෙම විනිවිද පේනවා. හරියට වීදුරුවකින් යට තියෙන එක පේනවා වගේ හැම ඇතුලේ තියෙන දේවල් පේනවා. නහරෙම පේනවා. දැන් සාමාන්‍ය අපේ නහර පේන්නේ නැහැ. අපේ නහර අපේ වැහිලා තියෙන්නේ නේද? අපේ නහර පේන්නේ කේන්ති ගිහිලි ඉදිප්පිලා යන වෙලාව විතරයි. හැබැයි මේ දෙන්නගෙම නෙවෙයි නහර පේනවා. ඉතින් මේ නිසා ගමේ මිනිස්සු කතා වෙන ගමන් මේ ළමයිට නහර නෑනේ කියලා මේ හැම නෑනේ කියලා කතා වෙනවා. එතකොට ලෝක නෑ හැම නෑ නෙවෙයි හැම නැතු ඉන්න බෑනේ. හැම නෑ වගේ තුනියට කියන්නේ. එච්චර තුනී හැමක් මෙයාලට තියෙන කියලා කියනවා. ඉතින් ඒ තුනී කියන වචනය පාලියේ කියන්නේ ලීන කියලා. හැමට කියනවා ඡාවි කියලා. මේ ළමයි ලීන ඡාවි ළමයි කියලා දෙනවා. ලීන ඡාවි කියන වචන එකතු වෙලා හදන තනි වචනයක්. මොකද වචනේ? ලිච්ඡාවි. අන්න ලිච්ඡවිගේ ඉතිහාසය ආරම්භ වෙනුනොතේ. ලිච්ඡවි කියන්නේ තාම රූමත් ජන කොට්ටාශය. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා
දිව්‍ය ලෝකේ දේවතාවෝ දැකලා නැත්නම් ලිච්ඡවි දිහා බලන්න කියලා. මොකද ඒ අය ඉස්සරටම ලස්සනයි. ඉතින් ඒ අයගේ ආරම්භක දෙන්න තමයි ඔය ළමයි අර දෙන්නේ. ඉතින් මේ ළමයි දෙන්න තරුණ පියක පෙරටගුණාම අර ගමේ මිනිස්සු කල්පනා කළේ මේ ළමයි වෙන අයත් එක්ක මිශ්‍ර කරන්න හොඳ නැහැ. මේ දෙන්නම බන්දලා දෙන්න ඕනේ. විවාහ කළ දුන්නා. ඒ අයගේ විවාහයෙන් පස්සේ මේ දෙන්නට ළමයි හම්බ වුණා. කී වතාවක්? 16 වතාවක් ළමයි හම්බ වුණා. 16 වතාවක්. ඔන්න ආදර්ශයට ගන්න බහුව නේද? අද එක්කෙනයි දෙන්නකින් නවත්තනවා. ඒ 16 වතාවෙම මෙයාට හම්බුනේ ට්වින්ස්ලා නෙවුම්. එතකොට කී දෙනාද? 32යි. නේද? ගෙදර ගිහම මොන්ටිසෝරියක් දැම්මම තියෙනවා. අනු බලන්න. ළමයි 32ක් දැන් මේ ගෙදර. ඒ ළමයි ඔක්කොම එකතු වෙලා ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනවා. ඉතින් සෙල්ලම් කරන්න ගියම මේ ළමයි ටික චණ්ඩි. ගණන්කාර ළමයි ටික. අර ගමේ ඉන්න ළමයිට ගානවල මේ පොළොවේ ඔක්කොම එකතු වෙලා. ගමේ ළමයි හැමදාම මුටි ගාගෙන ඇවිල්ලා අඬන අම්මලා කියනවා. තාත්තලා කියනවා. බලන්න අම්මලා තාත්තලා එකක් ගැට කරන්න වෙන්නේ නැහැ. අම්මලා තාත්තලා මොකද කරේ? මේ අය අපේ ගමට සුදුසු අය නෙවෙයි. මේ කට්ටියට සුදුසු විදියට එන්න දෙන්න මේ වෙන ගමක පදිංචි කරවන්න ඕන කියලා කතා කරලා අර ඇත්තන්ට වෙනම අර තමගේ ගමෙන් ඈත ගම තැනක ගෙයක් හදලා එයාලෙහි පදිංචි කරා. ඊට පස්සේ ඒ පවුල ඉක්මනින්ම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න ගත්තා. එතකොට තමන්ගේ ගමෙන් වර්ජනය කළ යුතු පවුලක් හැටියට බැහැර කළ යුතු පවුලක් හැටියට සැලකලා ඒ අය පිටත් කළ යවපු නිසා ඒ කට්ටියට නම වැටුණා වජ්ජී කියලා. එතකොට ඒ අය පදිංචි කරපු ගම වජ්ජී ගම වුණා. ඊට පස්සේ ඒ ගම ටිකෙට් එක ගෙවල්ලා ඇති වෙලා ජනපදයක් බවට පත් වුණා. වජ්ජී ජනපදය බවට පත් වුණා. ඊට පස්සේ ඒක මහ විශාල රටක් බවට පත් වුණා. වජ්ජී ජනපදය. ඉතින් මේ වජ්ජීන්ට අවශ්‍ය කරන බඩු බාහිර ආදී ගන්න ඒ ජනපදයේ පුංචි නගරයක් තිබුණා. ජනගහනයේ වර්ධනය වෙන්න මේ නගරය විශාල වෙන්න ගත්තා. දැන් ඔයත් අතීතයේ මතකයෙන් මේ ගම්මානවල තිබිච්ච පුංචි කඩවන්ට සමානලා දැන් ලොකු කඩසාප්පු දෙන ඒව බවට පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ පුංචි නගරය අනුපිළිවෙලින් විශාල වුණා. අනුපිළිවෙලින් විශාල වෙච්ච නිසා ඒ නගරයට නම වැටුණා විශාලා මහනුවර කියලා. එතකොට ඔන්න මතකද විශාලා මහනුවර තියෙන්නේ කොහෙද? වජ්ජී ජනපදයේ. එතකොට මේ විශාලා මහනුවර කේන්ද්‍ර කරගත්ත වජ්ජී ජනපදයේ පාලනය කළ පිරිස තමයි ලිච්ඡවි පිරිස. ඒ කට්ටිය ඒ නගරයේ රට පාලනය කරපු රජවරු බවට පත් වුණා. ලෝක ඉතිහාසයේ ප්‍රථම සමූහාණ්ඩුව බිහි කළේ එයයි. ඒ කියන්නේ පිරිසක් එකතු වෙලා පාලනය කළේ. ඒ සාමාන්‍යයෙන් රටක එක රජු කෙනෙක් ඉන්නේ. එක ජනාධිපති එහෙම නැත්නම් අගමැතිනි මුල් වෙලා අනෙක් කැබිනට් එකකට පාලනය කරනවා. මේක එහෙම නෙවෙයි. රජවරු 7707 දෙනෙක් හිටියා. ඒ හැමෝම එකතු වෙලා සමගිව රැස් වෙනවා, සමගිව සාකච්ඡා කරනවා, සමගිව තීරණ ගන්නවා, සමගිව විසිර යන රණ්ඩු සරුවල් කරන්නේ, වැඩිහිටියන්ට කුලදෙතුවන්ට සලකනවා, කාන්තාවන්ට ප්‍රමුඛ ස්ථාන ලැබලා දෙනවා. ඔය ආදී වශයෙන් බොහෝම හොඳ අපරිහානීය ධර්ම පිළිපදිමින් මේ වජ්ජීන් මේ රට පාලනය කළා. ඔන්නෝම කාලේ ගත වෙදී අවුරුදු 100,000 ගානක් ගත වෙද්දී බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණා. එහෙම පහළ වෙන බුදුහාමුදුරුවෝ මේ වජ්ජී ජනපදයේ විශාලා මහනුවරට විටින් විට වැඩම කරමින් එහි ඉන්න අයට ධර්මයේ දේශනා කළා.
පින්වත්නි ඔහොම ඉන්න කාලෙක මේ වජ්ජි ජනපදයට කාල විපත්තියක් උදා වුණා. විපත්ති කාලේ ආවම රජුව කොච්චර වුණත් වැඩක් නැහැ. විවිධ ලෝක අර්බුද එන වෙලාවට රටවල් අසරණ වෙනවා. අපේ ලංකාවට තියන්නකින් ද කාලෙක ඉඳලා අත්විඳින්න තියෙනවා. ඒ වගේ අන්න මේ රාජ්‍ය ජනපදයට ලොකු අර්බුදයකට මුහුණ දෙන්නවා. මොකද අර්බුදේ හිතා ගන්න බැරි තුන්බියක් ඇති වුණා. කියන්න බලන්න තුන්බිය මොකක්ද? දුර්භික්ෂ බිය, ඊළඟට රෝග බිය, අමනුෂ්‍ය බිය. දුර්භික්ෂ කියන්නේ මොකද්ද? භික්ෂා කියන්නේ ආහාර, කෑම. දුර් කියන්නේ මොකක්ද? අමහිඟ කාලේ, කෑම නැති කාලේ. ඇයි? ඉස්සර කාලේ ගොඩාක් කෑම හොයාගත්ත ගොවිතැන් කරලානේ. ගොවිතැන් කරන්න අත්‍යවශ්‍ය සාධකය තමයි වතුර. වතුර ලැබුණ ඉස්සර අහසෙන් ගොඩක් වෙලා වැස්සේ. ඒතර වැස්ස නැති වුණාට අපි කියන එක නියම් කාලය කියලා. නියගේ ආවම මොකද වෙන්නේ? ගොවිතැන් විනාශ වෙලා යනවා. වතුර නැති ඉඳ ගොවිතැන් කරගන්න බෑ. ගොවිතැන අක්‍රිය වුණා. මොකද වෙන්නේ? ආහාර හිඟ වෙනවා. කන්න බොන්න ආහාර හිඟ වෙනකොට මොකද වෙන්නේ? තුන් වේල කාපු අය දෙවේලෙන් යැපෙනවා. දෙවේල කාපු අයට එක වේලයි ලැබෙන්නේ. එක වේලක් කාලා ජීවත් වෙච්ච අයට ඒකක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ආහාර ඌනතාවය නිසා, ආහාර හිඟවීම නිසා කන්න බොන්න නැති වෙන මිනිස්සුගේ ශරීර දුර්වල වෙන්න ගත්තා. දැන් දුර්භික්ෂණීය බිය නිසා පීඩාවටපත් වෙලා ඉන්න මිනිස්සුන්ට ආහාර හිඟ නිසා කන්න බොන්න නැති වෙලා මොකද උනේ? ලෙඩ වෙන්න ගත්තා. රෝග බිය උත්සන්නවා. ලෙඩ රෝග හොයාගන්න බැරි හේතු නිසා විවිධ ලෙඩ හැදෙන්න ගත්තා. ඉතින් ලෙඩ වලට බෙහෙත් නැතුව ගොඩාක් අය මැරෙන්න ගත්තා. මරණ අනුපාතය සීඝ්‍රයෙන් ඉහළ ගියා. කොච්චර ඉහළ ගියාද මැරෙන තරමට වල දාන්නවත් පුච්චන්නවත් වෙලාවක් ආවේ නැහැ. අර පහුගිය කොරෝනා කාලේ ඉන්දියාවේ නම් බලන්න ඒ නිසා පාරවල් වලින් ගොඩ ගහලා නිවිල තියෙන මලමිනි. ආන්නේ ඒ වගේ තැන තැන මලමිනි එකතු වෙලා ගොඩ ගැහෙන්න ගත්තා. ඒවා ටිකෙන් ටික නරක වෙන්න ගත්තා. මලමිනි පළවෙනි දවස් දෙක යනකොට ඉදිමෙන්න ගත්තා. උද්දුමාතක නිල් වෙන්න ගත්තා. ලේ කැටි ගහලා විනීලක ඒ වගේ තැන්වල හැරව පිරෙන්න ගත්තා. විපුබ්බක හැරව පිරිච්ච තැන්වලට ඇවිල්ලා පුංචි පුංචි භූමි සත්තු වෙලේ හිල් කරා. විචිත හැරව එළියට ගලාගෙන මහා දුර්ගන්ධයක් පැතිරෙන්න ගත්තා. ඒවට ලොකු සත්තු කබරේ බල්ලෝ නරියාදි වෙන සත්තු ආකර්ෂණය වෙලා ඇවිල්ලා මේවා කෑලි කඩාලි ලොකු කෑලි කඩාගෙන කන්න ගත්තා. අත විචිත ඒ විදිහට ඊට පස්සේ මේ කෑලි ඇදලා විසිරලා දාලා හැම තැනම අපවිත්‍ර වෙලා දුර්ගන්ධය හමන්න ගත්තා. ඔන්න ඔය අපවිත්‍ර කමටයි දුගඳ හමන ගමටයි ඊතා ප්‍රිය ආකර්ෂණයක් ඇති කරගන්න පිරිසක් ඉන්නවා. කවුද? ඒ තමයි මනුෂ්‍යයෝ. එනනම් ඔයත් හොඳට මතක තියාගන්න. ගෙවල් දොරවල් වලට අමනුෂ්‍ය රෝග, අමනුෂ්‍ය බය, කරදර එන්න ප්‍රධානම හේතුවක් තමයි අපිරිසිදුකම. අන්න මතක තියාගන්න. ඒ නිසා ගෙවල් දොරවල් බඩු බාහිරාගේ ඇඳුම් පැළඳුම් ඒ තමන් ඉන්න තැන ලස්සනට පිරිසිදුව තියාගැනීම ඉතාම වැදගත්. නැත්තම් පැත්තක යන පෙරේතයන්ට අතවනවා වගේ වැඩක් කරනවා. ඒක හොඳින් මතක තියාගන්න. දැන් ගෙදරක ඉන්න අම්මා දක්ෂ ගෘහණියක් කියලා කියන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා ගෙදරකට ගියා. කියන්න බලන්න තැන් දෙක. එක කුස්සිය දෙක මොකක්ද? දෙකක් කුස්සියක් තමයි ඉස්සරහට කයන්නයි අල් කයන්නයි දාන්නේ. නේද? මතක
මතක තියාගන්න ඔය කුසි දෙක අතිශයින්ම පිරිසිදු වෙනවා. ඇයි? ඔය තැන් දෙක තමයි නිතරම කිලිටි වෙන්නේ. ඉතින් නිතර කිලිටි වෙන හින්දා තමයි පිරිසිදු කරන්නේ. දැන් සමහර කම්මැලි කරන හදාගත්ත කතාවක් තියෙනවා. මොකද කතාව? කොච්චර පිරිසිදු කරත් වැඩක් නැහැ නේ මේ කට්ටිය කිලිටි කරනවා. ඒ හින්දා මටත් ඕනේ මම අතහැරලා දෙන්න කියලා හිම කියලා. ඒක වැරදි. එහෙනම් ඉතින් මූණ හොදන්නත් ඕනේ නැහැ. නේද? මූණත් හැමදාම හොදන්න නැත්නම් කිලිටි වෙනවා. ඒතර හැමදාම හොදන්න ඕන. හැමදාම පිරිසිදු කරන්න මොකක් නිසා? කිලිටි වෙන නිසා. ඒ නිසා ලස්සනට තියාගන්න. ඒවා දරුවා. උණු ගොඩවල් එකතු කරලා දොර මුල්ලේ කොස්සෙක් කවර් කරලා ඒක තියන්න එපා. ඒ මාත අයින් කරලා දාන්න. නැත්තම් මේ තිරුකොට සූත්‍රයේ තියෙන දොර මුල්වල අඳුරු තැන්වල කුස්සිය පිළිගන්නේ ඒ වගේ තැන්වල තමයි ඔන්න මුරුදු ඇවිල්ලා ආකර්ෂණීය වෙලා ඉන්නේ කියලා බලන්න. එතකොට එයා ඒ වගේ තැන්වලට කැමති වෙලා මොකද කරන්නේ? දුරේ ඉඳලා දැකලා අර ගෙදරක් තියෙනවා මම වගේම පෙරේතේ පොඩ්ඩක් ගිහිල්ලා ආශ්‍රය කරලා බලන්න ඕන කියලා නේද? අන්න පෙරේතේ වෙන්න ඔය සමහර ගෙවල් වල තියෙන මේ තේ හදන හැඳි එහෙම අපිත් ඔය දවල් වලට ගියාම කිවි වල ගන්න හැඳි ගෙනත් දෙනවා. ඒ හැඳි පුරා විද්‍යා අධිකාරියෙන් ගෙනල්ලා වගේ. ආයි ලේසියකට හොදලා නේද? ආගමන තේ කහට බැඳිලා ජරා වෙලා දැන් මොකක්ද ගිහින් බලන්න කියලා සමහරු ගිහින් ඕක ලිපියේ තියෙන අලු ටිකක් දාලානේ පදින්න පුළුවන් නේ. කම්මැලි කමට ඉන්න කරන්නේ පිරිසිදු කරන්නේ. අපිරිසිදු තාලේ කියනවා. ඊට පස්සේ නැති ලෙඩ වැටිලා අන්තිමේදී විහිං විනාශ වෙනවා. ඉතින් දැන් මේ නගරයට මොකද උනේ? නගරයම අපිරිසිදු වෙලා දුර්ගන්ධය හමන්න ගත්තාම ඔන්න අමනුෂ්‍යව දැන් මොන තුන් බියක් නැති වුණා. දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය. මේ තුන් බිය හැමුවේ ඔන්න ලිච්ඡවි රජදරුවෝ රැස් වුණා. රැස් වෙලා සාකච්ඡා කරනවා අපි මොකද මේකට කරන්නේ? ඉතින් එක එක යෝජනා කළා. අපි ශිව දෙවියන්ට පූජාවක් කරමු, විෂ්ණු දෙවියන්ට පූජාවක් කරමු, නිගණ්ඨනාථ පුත්තුමාගෙන් ආශිර්වාදයක් කරමු. ඒ විදිහට එක එක කියන්නේ. ඔය අතර හිටිය හොඳ බෞද්ධ උපාසක මහත්තයෙක් ඇමති කෙනෙක්. එයා මේ රාජසභාවේ නැත්නම් නැගලා සිංහයා වගේ කියනවා. ඔයාලා මොනවද මේ කියන විකාර කතා? ඔය කවුරු ගෙන්නුවත් මේ නගරයේ විපතෙන් බලකින්න නැහැ. මේ විපතට පිළිසරණ වෙන්න පුළුවන් එකම කෙනා ඉන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මේ තුන් ලෝක ධාතුවටම අග්‍ර වූ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය සිංහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්නේ වැඩි ඈතක නෙවෙයි. මේ නුදුරු මගධ ජනපදයේ විජ්ජකූට පර්වතයේ බිම්බිසාර රජුගේ උපස්ථාන ලැබෙමින් ඉන්නේ. උන්වහන්සේ වඩම්වලා ආශිර්වාද කරවන්න කියලා. ඒ බුදුගුණ කියලා බොහොම ලස්සනට හේතු ගන්නවා මේ බුදුහාඳුර විතරයි මේකට පිළිසරණ වෙන්නේ කියලා. ඉතින් මේ කරුණ තේරුම් ගත්ත ලිච්ඡවි රජදරුවෝ දූත පිරිසක් සකස් කරලා බිම්බිසාර රජුට කණිවිඩයක් යවුවා. අනේ අපේ නගරයට බුදුහාඳුර වඩම්වලා දීලා ආශිර්වාද කරන්න අපි හරි කරදරයකටපත් වෙලා ඉන්නේ කියලා. බුදුහාඳුර මේ බිම්බිසාර රජුගේ හසුන කියවලා ඒකත් අරගෙන විජ්ජකූට පර්වතයට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි විශාලා මහනුවර සිටිච්චවීන් නැතුණු ගම්වැසියන්ට මහා කරදරයක්. ඔබ වහන්සේ වඩම්වල ආශිර්වාද ගන්න බලාපොරොත්තු වෙනවා. අනුකම්පා කළ වඩින්න කියලා. ඉතින් බුදුහාමුදුර නිහඬව ආරාධනා පිළිගත්තා. එහෙම පිළිගත්තට පස්සේ දැන් බිම්බිසාර රජු දැනගත්ත බුදුහාමුදුර වඩින සුදුරාණන්. එතකොට මොකද කළේ? විජ්ජකූට පර්වතයේ ඉඳලා ගංගා ගඟ මෙහාට එනකම් මහා හරසරින් කොඩි දෙපැත්තේ කොඩි ඉඳලා රජපතා කොසවලා ආරම්භයට සමගිමත් වලපත්කල සුදු වෙලි අතුරලා සුවඳ දුම් අල්ලලා එලි පත්තු කරේ බොහොම ලස්සනට
පාර හැදුව ගෞරවණීය විදියට වඩානවා. ඊට පස්සේ බෙරහේ විසින් මැද්දේ බුදුහාමුදුරුවෝ වඩාගෙන ගියා. බිම්බිසාර රජුගේ ඉතාම ගෞරවණීය විදියට බුදුහාමුදුරුවෝ වඩානවා කියලා ආරංචි වෙච්ච ලිච්ඡවි මොකද කරන්නේ? ගංගා ගඟේ එගොඩ ඉඳලා කූටාගාර ශාලාව දක්වාම ඉතාම ලස්සන ඒ වගේම පෙරහැරකින් බුදුහාමුදුරුවෝ වඩාන්න සූදානම් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ විජයකුඩ පර්වතයේ ඉඳලා ගංගා ගඟේ මෙගොඩට යනකම් ගිහිල්ලා පයිපා කරන්නේ සූදානම් කරපු ඔරුවල නැගලා එහා පැත්තට වැඩියා. ඊට පස්සේ එතනින් ගිය ආනන්ද හාමුදුරුවන්ට කියනවා පාත්‍රය දීලා ආනන්ද මේ ගඟේ පෑන් ටිකක් දාන්න. ඊට බුදුහාමුදුරුවෝ පාත්‍රය අතේ තියාගෙන ආනන්ද හාමුදුරුවන්ට ඉගෙනුවා. මොකද ඉගෙනුනේ? රතන සූත්‍රය. රතන සූත්‍රය මොනවද තියෙන්නේ? සම්පූර්ණයෙන්ම තෙරුවන් ගුණ තියෙනවා. ඔන්න මතක තියාගන්න ඒත් හැමදාම එක සැරයක් හරි රතන සූත්‍රය කියන්න පුරුදු වෙන විතර. දැන් මේ වෙසක් සතිය ඉඳලම පටන් ගන්න. ඊටාම ආනුභාව සම්පන්නයි. මම ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ අපේ පන්සලේ කොළඹ පන්සලේ තලාගේ පන්සලේ මම අවුරුද්දක් රතන සූත්‍ර දේශනාව 10 වතාවක් අඛණ්ඩව සතියක් පුරාවට පැය 24ෙම කියවනවා. දානි වන්දන වෙලාවකට විවේක ගන්න ඒ වෙලාවට වෙන ආන්දෝලනයක පිළිතුරු වෙදීලා අනිත් ආන්දෝලනට වළඳන්න කියලා එහෙම තමයි පිළිත් කරන්නේ. කඩ කරන්නේ නැතුව. ඒ පිළිත්යන් වළඳන මට තිබිච්ච රෝගාබාධ බොහෝමයක් සුව වෙලා ගියා. මම දීපු ගොඩක් අය ඒ පිළිත්යන් දීපු ගොඩක් අයට නිරෝගී සුවය සලසුණා. මහා පුදුම විදියට එයාගේ නිවෙස් වල පරිවර්තන වුණා. ඒ නිසා මම කියන්නේ කරුණාවෙන් හැමදාම රතන සූත්‍රය කියන්නේ පොඩි බෝතලයකට වතුර ටිකක් අරගෙන ඒක අතේ තියාගෙන එහෙම නැත්නම් වීදුරුවකට හරි කමක් නැහැ පෑන් ටිකක් පොරවල අතේ තියාගෙන රතන සූත්‍රය කියන්නේ. කියලා ඉවර වෙලා ඒ පෑන් ටික බොන්න. ඒක මහා විශාල ආශිර්වාදයක් තියෙනවා. කරලා බලන්න ප්‍රත්‍යක්ෂ යද්දුපු එකක් කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රතන සූත්‍රයේ බුද්ධ ධම්ම සංඝ කියන කෙරුවන් ගුණ තියෙනවා. ඒ ගුණ සත්‍යයනා කරන හැම සූත්‍රයකම ආතාවක අග තියෙන ඒ තේන සත්‍යයේ සුවර්ති හොත. මම කියන්නේ සූත්‍ර 17000 කීතර දෙනවා. ඒ 17000 සත්‍යක්‍රියාවක් විදිහට තියෙන එකම සූත්‍රය රතන සූත්‍රය. ඒ නිසා අපිට තියෙන ඉතාම බල සම්පන්න සූත්‍රයක් ඒක. ඉතින් ඔන්න ඔය සූත්‍රය උගන්වලා බුදුහාමුදුරුවෝ කරේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ආනන්ද විශාලා මහනුවර පුරාම ගිහිල්ලා ආශිර්වාද කරන්න කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ විදිහට පිරිත්පැන් ඉස්සා. පිරිත්පැන් ඉහිමින් යනකොට අර සිවිසුන්ව වැටිලා දෙද වෙලා වෛරස් සිහි ඇවිල්ලා මේ සූත්‍රය ආනුභාව බලයෙන් නිරෝගී සප ලබලා ඒ අය ආනන්ද හාමුදුරුවෝ පසුපසින්ම ආවා. ඔක්කොම වටිනම පිරිත්පැන් ගිහලා ආනන්ද හාමුදුරුවෝ දෙට වැඩි. අර මිනිස්සු දැන් පිරිච්ච මේ රජදරුවොත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ විශාලා මහනුවරට වැඩම කළා කියලා ආරංචි වෙච්ච මහා බ්‍රහ්මයා ශක්‍ර දේවේන්ද්‍රය ධෘතරාෂ්ට්‍ර විරූපාක්ෂ කියන වෛශ්‍රවණකේ සිව් මහ දේව රජදරුවන් විවිධ ශේෂ්ත්‍රවලට අධිපතිත්වයේ කරන බල සම්පන්න දෙවියෝ විශාල පිරිසක් රැස් වුණා. දැන් මේ වගේ තැනකට එනවා. දැන් අපි ධර්ම දේශනාවක දේවතා ආරාධනා කරනවා. ඒ කරනකොට මේ ඇවිල්ලා මේ වනහගෙන ඉන්නවා. ත්‍රිය මහානුභාව සම්පන්න දෙවි දේවතාවුන්ගේ පහළ වීමත් එක්ක මොකද වෙන්නේ? ඔය දුර්වල සත්ත්ව කොටස වලට රැඳෙන්න බෑ. එයා ඈතට යනවා. ආනි නිසා තමයි කිව්වේ නිතර දෙදර දේවතා ආරාධනා කළ පිරිදි රතන සූත්‍රයේ කිව්වහම ඒ වගේම ගෙවල් හොඳට පිරිසිදුව තියාගත්තාම ඒ ආශිර්වාද මුදින් ලැබෙනවා. ඉතින් පින්වත්නි මෙහෙම ඉන්න වෙලාවේ දැන් බුදුහාමුදුරු දකින්න ඕම දෙවියෝ ඇවිල්ලා ඉන්නවා. අන්නේ වෙලාව බුදුහාමුදුරු ලක්ෂ කෝටියක් සක්වලට ආඥා චක්‍රයේ පතුරවලා මෙහෙම කියනවා. යානීධ භූතානි සමාගතානි ඉද සමාගතානි මෙහි රැස් වෙච්ච
මෙහි කියන්නේ කොහෙද? බුම්මානි වායා නිවාන්තලිකේ. බුම්මානි කියන්නේ පොළොවේ. අන්තලික කියන්නේ අහස. මේ අහසේ පොළොවේ මේ හැම තැනම රැස් වෙලා ඉන්න සබ්බේව භූතා. සබ්බේව භූතා කියන්නේ සියලු දෙනා. පොළොවේ රැස් වෙලා ඉන්න මිනිස්සු, අහස රැස් වෙලා ඉන්න දෙවියෝ. ඒ හැමෝටම කියන්නේ සබ්බේව භූතා සුමනා භවන්තු. සුමනා කියන්නේ මොකක්ද? සු කියලා කියන්නේ හොඳ කියන්නේ. මන කියන්නේ මොකක්ද? මන කියන්නේ හිත. ඒතර සුමනා කියන්නේ මොකක්ද? හිත හොඳ කෙනා කියන එක. ගොඩක් සුමනල දන්නේ නැද්ද? සබ්බේව භූතා සුමනා භවන්තු. සියලු දෙනා හිත හොඳ ඇත්තෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. අතෝපි සංකච්ඡ සුනන්ත වාසිකා. ඒ වගේම මං කියන දේ හොඳට අහගෙන ඉන්න. තස්මානි භූතානි සාමීත සබ්බේ. මෙතන රැස් වෙලා ඉන්න කවුරුවත් කලබල වෙන්න එපා. සංසුන් වෙන්න. මෙත්තං කරෝත මානුෂියා පජාය. මේ අහිංසක මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. ඇයි? දිවාච රත්තුච හරන්තියේ ඵලෙ. ඔය ඇත්තෝ දෙවියෝ විදියට මේ අහිංසක මිනිස්සුන්ගේ දවල්ටයි රැටයි හැමතිස්සෙම පින් අනුමෝදන්. මේ මිනිස්සු ඇත්තන්ට දවල්ට රැට හවසට එක එක වෙලාවල පින් කර කර පින් දෙනවා. ඒක උඩ ඉඳලා අනුමෝදන් වෙන ඔය ඇත්තන්ට සදාචාරාත්මක අයිතියක් වගකීමක් තියෙනවා. මේ අය විපතටපත් වෙනවත ඒ පිළිසරණ වෙන්න. තස්මාහිනේ රක්ඛත අප්‍රමාත්තා. ඒ ඉන්න මේ මිනිස්සු අප්‍රමාදීව රකින්න කරදර කරන්න එපා කිව්වා. ආන්නෙම කියපු ගමන් එතන හිටපු දෙවියෝ ක්‍රියාත්මක වෙන්න ගත්තා. එතන හිටියා වලාහක දේව කියලා කොටාසය. ඒකටම වලාකුළු වලට අධිපතිත්වය දානවා. දැන් මේ ඉර පායල ඉදෝරේ කවුද නිල් පාටට අහස තියෙන වලාකුළු පේනවත් නැහැ. දෙවියෝ මොකද කරේ? තමන්ගේ දේව තේජානුභාව බලයෙන් අර නිල් අහසේ වලාකුළු මැව්වා. එතන හිටිය ආපෝ දේව කියලා කොටසක්. ආපෝ කියන්නේ ජලයට බලපෑම් කරන්න පුළුවන්. ඒ අය තමන්ගේ දේව තේජානුභාව බලයෙන් අර වලාකුළු වල ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කළා. දැන් ඒව වෙහි වලාකුළු වුණා. එතන හිටිය වායෝ දේව කියලා කොටසක්. ඒ කට්ටිය හුලඟට බලපෑම් කරන්න පුළුවන්. එයාලා මොකද කරේ? හුලඟක් මවලා අර ආකාශයේ ඈත තියෙන වලාකුළු විශාල මහනුවර ඉහළ ආකාශයට අරගෙන ආවා. දැන් හුලඟෙන් වැහි වලාකුළු පාවෙලා ඇවිල්ලා ටික වෙලාවක් යනකොටම ගොරව වහින්න ගත්තා. මහ වැහි ඇද වැටෙනකොට මුළු වතුර වැටෙන සියල්ලම අපද්‍රව්‍ය හොදාගෙන මුළු නගරය පිරිසිදු වෙලා ගියා. නගරය පිරිසිදු වෙලා ගියාට පස්සේ තව දුරටත් අර අමනුෂ්‍යයන්ට පෙරේතයන්ට රැඳී ඉන්න හේතුවක් නැහැ. ඒ අය තුලින් ඈතට ගිය නගරයෙන් ඉවත් වුණා. අමනුෂ්‍ය බිය දුරු වුණා. වැස්ස වැටුණා, දුර්භික්ෂය නැතිවීමේ ආරම්භය ඇති වුණා. ඉඩෝරේ නැති වෙලා ගියා. රෝග බියක් නැති වුණා. තුන් බියම දැන් අතුරුදහන. දැන් විශාල මහනුවර මිනිස්සුන්ට හරි සතුටු වෙච්ච වෙන්නේ. ඒ අය සතුට සමරන්න ගත්තා. නටමින්, ගයමින්, සින්දු කියමින් විවිධ උත්සව පාත්මී ආගමේ තුන් බිය නැතිවීමේ ප්‍රීතිය සමරන්න ගත්තා. ඔය අතරේ යාළුවට එකක් අමතක වුණා. මොකද අමතක වුණේ? බුදුහාමුදුරුවෝ ආපහු පන්සලට වඩම්මන්න ඕන කියලා අමතක වුණා. එහෙම වෙනවනේ සමහරනේ. දැන් ඔය සමහර දායකයෝ ඉන්නවා අපිටත් ඒ පණට එහෙම ආරාධනා කරනවානේ. ඉස්සෙල්ලාම ආරාධනා කරලා කියනවා ආවල් පන්සලේ මටත් තියෙනවා දිනේ පාර ගන්න පුළුවන්. ඉතින් පුළුවන් කිව්වහම ඔන්න ඉතින් ලියාගත්තට පස්සේ නිතරම කෝල් කරන ස්වාමීන් වහන්සේ වෙන ආරාධනාවක් පාර ගන්න එපා වඩින්න අපේ පණට මොකද ආරාධනා කරනවා. ඊට පස්සේ ඉතින් මොන්න එන විස්තරත් දෙනවා. ලොකේෂන් එකක් දානවා නේද? ඊට පස්සේ මගදී කෝල් කරලා දැන් කොහෙද කියලා අහනවා.
ඊට පස්සේ පන්සලට ආවහම ඔන්න පන්සලේ සංඝාවාසෙට ගිහිල්ලා පස්සේ හිම දීලා ඊට පස්සේ එතන ඉඳලා ධර්මශාලාවට කොහොමද මුතුකුඩ යටින් බෙරේ විසි ගහලා පාවඩ එල්ලලා ඉතාම ගෞරවයෙන් වඩම්මගෙන ඇවිල්ලා බණ කියනවා. බණ කියලා ඉවරලා පන්සලෙන් යනකොට කුඩෙත් නෑ බෙරෙත් නෑ. නේද? අද ධර්ම සාහිත්‍යනාත කරදර යනවා පන්සලට ගියාද කියලා පොල් එකක් ගත්තා. කමන්නේ මේ බුදුහාමුදුරන්ට තෝරනානේ කියලා අපි කතා කරනවා. සාමාන්‍ය කතාව ඒක. ඉතින් දැන් බුදුහාමුදුර ආපහු වඩම්මන්න මේ රජවරු ඉදිරිපත් වුනේ නැති වුණාම කවුද ඉදිරිපත් වුනේ? ශක්‍ර දේවේන්ද්‍ර මහා රත්නය. ඒ දෙන්න එකතු වෙලා ඉතාම උත්කර්ෂවත් පෙරහැරක් තියලා නැවත බුදුහාමුදුර වැඩමවලු ආපහු විජගුණ පාරට. ඒක දැක්ක හාමුදුරුවෝ කතා කරන කතාවනේ බුදුහාමුදුරුවෝ ආපහු වඩිනකොට නියම ගෞරවය ලැබෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරණ හාමුදුරන්ට කියනවලු ඔය වගේ උපහාරයක් ලැබෙන්න මම සංසාරේ කරලා තියෙන පුංචි පිනක්. මොකද පින දෙලොන්න කියන කතාව. මොකද කතාව? බුදුහාමුදුරුවෝ ඉස්සර ආත්මයක සංඝ කියලා බ්‍රාහ්මණයෙක් ඉපදිලා ගොඩාක් කල්ප ගානකට කලින්. ඒ සංඝ බ්‍රාහ්මණයෙනි හිටියලු පුතෙක් සුසීම කියලා. මේ සුසීම තුරුණු වියට පාතපත්ති තාත්තා කල්පනා කළාලු පිටරට යවලා මෙයාට ගන්නන්න ඕන කියලා. ඉතින් වෙන රටකට යවලා උසස් අධ්‍යාපනය. දැන් ඒ කාලේ අද කාලේ වගේ මේ වීඩියෝ WhatsApp Viber මොනවත් නැහැ. ඉතින් පණිවිඩ උපමාන කවුරුහරි මිනිස්සෙක් යවලා තමයි දැනගන්නේ විස්තර. ඉතින් කාලෙකින් පුතාගෙන් පණිවිඩයක් නැති නිසා තාත්තා ගියා අවුරුදු ගානකට පස්සේ පුතා ආවා. එතකොට තැන තැන ආරංචි කරලා බලනකොට එක තැනකට ගියා. එතන ඉන්න පසී බුදුහාමුදුරු පිරිසක්. උන්වහන්සේලාගෙන් මේ නම කියලා මගේ පුතා සුසීම වහන්සේලා දන්නවා දෙතුමා ඒ පුතා ගැන කියලා හද්දි කියනවා ඔබතුමාගේ පුතා විද්‍යාලව අපි ගාව ඇවිල්ලා මහාන වුණා. මහාන වෙල පසී බුදු කෙනෙකුත් උනා. ඒත් ඉතින් කර්ම ශක්තිය බලන්න වැඩි කාල ජීවත් වෙන්න ආශ තිබුණේ නැහැ. එතුමා පිරිනිවන් පෑවා. අපි දන්නේ නැති ඉඳ පණිවිඩයක් යවා ගන්න බැරි වුණා. ඒ හින්දා අපි ගලේ දේහය ආදානය කළා. ඉතිරියේ චාරු ටික තැන්පත් කරලා අnder චෛත්‍ය හැදුවා කියලා පුංචි නටනු වෙච්ච දියසෙවල් කාපු චෛත්‍යයක් වෙන්නවා. යද්ද දැකලා තියෙන සමහර තැන්වලදී මේ මහාපුර අපත්තනාම චෛත්‍ය හදලා තියෙන ඒ වගේ. ඒ චෛත්‍ය දැක්කම තාත්තට හරි දුකයි. තමන්ට ඉඳ එකම පුතා දුක වාමගෙන ගිහින් චෛත්‍ය ළඟට ගිහින් බැලුවා තවත් දුකයි. ඇයි? චෛත්‍ය මාළුව පුරාම තනකොළ වැවිලා. ඔන්න හෙටම ඇවිල්ලා පන්සලේ බලන්න දේශකයකට කරේ. චෛත්‍ය මාළුව තනකොළ වැවිලා යන්නේ එක ගාව හරි ගලවන්නේ කියලා කට්ටිය. ඊටාම ආනිසංසදායක පිටක. චෛත්‍ය මාළුව පිළිසිදු කළා. ඊට පස්සේ මල් ආසනට හොඳට පිළිසිදු කළා. මේ තාත්තා පුතාට දෙන්න කියන සුදු ෂෝල් එකක් සලුවක් අරන් ගිහින් තිබ්බා. ඉතින් මේ චෛත්‍ය යසෙවල් කාලේ තින් තෝරාගන්න බැරි හින්දා තාත්තා මොකද කළේ? අර සුදු සලුවෙන් චෛත්‍ය බඳ එතුවා. ඕනෝක තමයි කංචුක පූජාවේ ආරම්භය. ඒක දැකලා තියෙන අනුරාධපුරයේම ගිහලා ලොකු පූජා දෙන ලොකු කොඩි බෞද්ධ කොඩි අරගෙන ගිහලා චෛත්‍ය වටේ උතන්නේ. ඒක කියන්නේ කංචුක පූජාව. අන්න ඒ කංචුක පූජාව පටන් ගත්තේ ඒ කාලේද. එච්චර ඉතිහාසයක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මම එදා අර පුංචි චෛත්‍යයට අර සුදු සලුවක් ඔතල කරපු උපහාරය තමයි මේ දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් ලබන්නට හේතු වුණේ කියලා ඒ අතීත කතාව කියලා මා මාතුකා කරපු ගාථාව කියනවා. මොකක්ද ගාථාව? මත්තා සුඛ පරිච්ඡාදා පස්සේති විපුලං සුඛ. මත්තා කියන්නේ මාත්‍රයයි කියන්නේ. මාත්‍රය කියන්නේ පොඩ්ඩයි. අපි කියන අල්ප මාත්‍ර කියලා. මත්තා සුඛ කියන්නේ පුංචි සැප. පොඩි සැප. පරිච්ඡාදා පරිච්ඡාද කියන්නේ මොකක්ද?
අතහරිනවා. පොඩි සැප අතහරිනවා. මොකටද පොඩි සැප අතහරින්නේ? පස්සේචේ විපුලං සුඛං. විපුල කියන්නේ විශාල ලොකු කියන්නේ. සුඛ කියන්නේ සැප. ලොකු සැප. පස්සේ කියන්නේ බලාගෙන. ලොකු සැප බලාපොරොත්තු වෙන පොඩි සැප අතහරිනවා. ඒක පුළුවන් දෙයක්. සාමාන්‍ය ඕන කෙනෙක් කරන දෙයක්. ලොකු දෙයක් ලැබෙනවා කියවහම පොඩි දේවල් අතහරින්න කැමතියි. දැන් හිතන අයියයි මල්ලි දෙන්න එකම දෙයකට ඉල්ලලා රණ්ඩු කරනවා ගෙදර. එතකොට අම්මා මේ රණ්ඩුව නවත්තන්න කියන්නේ අයියට කියන අනේ පුතේ උඹ මල්ලිට දෙන්න මම ඔයාට ඉත වැඩි හොඳ එකක් ලොකු එකක් කරන් දෙන්නම් කියලා කිව්වම මට ලොකු එකක් ලැබෙනවා කියලා හිතලා අර පොඩි එක අතහරිනවා. එතකොට දුකක් නෑ. ඒක අතහරින්න කැමතියි. ඇයි? ලොකු දෙයක් ලැබෙනවා කියන හින්දා. ඒක තමයි ප්‍රත්‍යඥ හිතේ ස්වභාවය. අපි හැමෝම එහෙම නේද? දැන් මෙතන තිබුණා මට පරණ ධර්මශාලාව නේද? හාමුදුරු පරණ ධර්මශාලාව කඩන්න කැමති වුණා. මොකක්ද? හොඳ එකක් හදලා දෙනවා කියන්නේ නේද? නැත්තම් මොකද කරන්නේ? මෙතන හොඳ ශාලාවක් හැදෙන්නේ නැත්තම් අර පරණිකම තියාගෙන ඉන්නකොට අන්න ලොකු එකක් ලැබෙනවා පොඩි ඒවා අතහරින්න කැමති. ලංකාවේ මොකද කරන්නේ? කොහොමද කරන්නේ? දැන් ඔය ලංකාවේ ගොඩාක් අය ඉන්නවා කෝටියක් බලාපොරොත්තු 50ක් අතහරිනවා. ස්වීට් ටිකට් ගන්න නේද? උතරයි. 50 මොකද අනේ කෝටියක් ලැබෙනවා නම් කිය හිත සමාන කෝටිය 50 කෝටියක් මත හැරලත් ඇති නේද? හැබැයි ලොකු දේවල් ලැබෙනවා නම් පොඩි දේවල් අතහරින්න කැමති. අන්න බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා ඒ මනෝභාවය පාවිච්චියට ගන්න, උපයෝගී කරගන්න. මොකද? නිවන් දකින්න. ඔබ කැමති මේ පුංචි දේවල් අතහරින්න ලොකු දෙයක් ලැබෙනවනම් අන්න ඒ මානසික ස්වභාවය පාවිච්චියට ගන්න නිවන් දකින්න. එතකොට ඒ සඳහා මොකද කරන්නේ? නිවනයි අපි සැපය කියලා හිතන දේවල් වේ සංසන්දනය කරලා බලන්න. එතකොට සාමාන්‍ය අපි එදිනෙදා ජීවිතයේ සැපයි කියලා කියන්නේ මොනවද? අපි කැමති රූපයක් ඇහැට පෙනුනාම අපි ඒක සැපයි කියලා කියනවා. කැමති ශබ්දයක් ඇහුනාම අපි ඒක සැපයි කියලා කියනවා. කැමති සුවඳක් දැනුනාම නායට, කැමති රසක් කන්න ලැබුණාම, කැමති ස්පර්ශයක් ඇඟට දැනුනාම අපි ඒක සැපයි කියලා කියනවා. ඒ සැප කියන්නේ මොකක්ද? සැප කියන්නේ වේදනාව. වේදනාව කියන්නේ මොකක්ද? චෛතසිකය, සිතුවිල්ල. සිතුවිල්ල කාය කාලේ කොච්චරද? සිතුවිල්ල කාය කාලේ චිත්තක්ෂණය එක මොහොතක්. අන්න බලන්න. සිතුවිල්ල මොහොතින් ඇති වෙලා මොහොතින් නැති වෙනවා. ඒතර වේදනා චෛතසික මූලිකව තියෙනවා කියලා තුනක්. වේදනාව නැමෙන හඳුන්වන සිතුවිලි තුනක් තියෙනවා. මොනවාද සිතුවිලි තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා. එහෙනම් අදුක්ඛම සුඛ වේදනා. ඒතර මේ වේදනා බුදුහාමුදුරු හඳුන්වන වැඩිකල් තියෙන සිතුවිල්ලක් නෙවෙයි. වේදනා මොන වගේද? වේදනා බුබ්බුලූපම. වේදනාව දිය බුබුලක් වගේ. දැන් බලන්න කවුරු හරි කෙනෙක් ගල් කැටයක් අරගෙන වතුරට ගහනවා. ගහපු ගමන් වතුරේ ගල් කැටේ ඝර්ෂණයෙන් කැපීම නිසා දිය බුබුලක් හටගන්නවා. ගොඩාක් වෙලා තියෙනවා නෑ. හටගත්ත ගමන් කැටිලා යනවා. අන්න ඒ වගේ තමයි අපි විඳින වේදනාව. ඒතර මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සාමාන්‍ය වේදනා, සැප දුක් උපේක්ඛා වේදනා සැනකින් ඇති වෙලා සැනකින් නැති වෙලා යනවා. ඒ ආයු කාලය ඊටාම කෙටි කාලීන. එහෙනම් ඒ සැපය හරි චුට්ටි සැපයක්. ඉතින් බුදුහාමුදුරුවෝ කියන මොකක්ද? ඒ පුංචි පුංචි සැපවල ඇලෙන්න එපා. ඒව අතහරින්න. ඊට වැඩිය ලොකු සැපයක් ලැබෙනවා ඒකට හැරියෝ. මොකක්ද ලැබෙන සැප? නිවන, නිබ්බානං පරමං සුඛං.
නිවන තමයි පරම සැපය. එතකොට මේ පරම සැපය ලොකුම සැපය ලබා ගන්න බෑ මේ පුංචි පුංචි සැප අතහරින්න නැතුව. ඒ නිසා මොකද අපි කරන්න ඕන? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු නිසා ඇතිවෙන මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා අනුවේ ශනික ප්‍රතිචාර දක්වන්න නැතුව ඉවසන්න පුරුදු වෙන්න ඕන. සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති මිනිස්සු වෙනවානේ සැප වේදනාවක් ඇති වෙච්ච ගමන්ම ඒ සැපේ ඇලෙනවා. ඒක තමයි ශනික ප්‍රතිචාරය. දුක් වේදනාවක් ඇති වෙච්ච ගමන්ම ඒ දුක් වේදනාවක් නැති වෙලා යනවා කියලා හිතන්නේ නැතුව ඒකට ප්‍රතිචාර දක්වන්නේ ඒකට ගැටෙනවා, තරහ ගන්නවා. උපේක්ඛා වේදනාවක් ඇතිවෙනවා මේක වෙනස් වෙලා යනවා කියලා තේරෙන්නේ නැති හින්දා මේක නතරට වෙනස් වෙන්නේ නැතු මෙහෙමම තියෙනවා හොඳයි කියලා ඒක මුලා වෙනවා. අන්න බලන්න. ඒතර සැප වේදනාවේ ඇලෙනවා ඒකට කියනවා රාග. දුක් වේදනාවේ ගැටෙනවා ඒකට කියනවා ද්වේෂ. උපේක්ඛා වේදනාවේ මුලා වෙනවා ඒකට කියනවා මෝහ. එතකොට මොනවද කියලා තියෙන්නේ? මේ වේදනා තුනම ඔය රාග ද්වේෂ මෝහ අවශ්‍යයි තියෙන්නේ. එතකොට මේ රාග ද්වේෂ මෝහ අවශ්‍ය ගන්න තරමට මොකද වෙන්නේ? හිත කිලිටි වෙනවා. හිත අපිරිසිදු වෙනවා. හිත අපිරිසිදු කියනකොට නිවන දකින්න බෑ. නිවන් දකින්න නම් හිත පිරිසිදු වෙන්න ඕන. ඒකයි බුදුමාහාමුදුරු සචිත්ත පරියෝදපනන්ත. ඒ හිත පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕන? වේදනාවන් හමුවේ සුඛ වේදනාව ඇලෙන්නත් නැතුව දුක් වේදනාව ගැටෙන්නත් නැතුව උපේක්ඛා වේදනාව මුලා වෙන්නෙත් නැතුව වේදනාව පරිහරණය කරන්න අපි ඉගෙන ගන්න ඕන. ආන්න එහෙම කරන තමයි ටිකෙන් ටික නිවනට ලං වෙන්නේ. ඒ නිසා මොකද කරන්න ඕන? අපි මේ ඇහෙන් රූප බලනකොට කනෙන් ශබ්ද අහනකොට නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට දිවෙන් රස බලනකොට කයින් ස්පර්ශ විඳිනකොට සිතෙන් හිතවිලි හිතනකොට ඒවා මොහොතින් නැති වෙලා මොහොතින් නැති වෙලා යන ඒවා කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන මම ඒකින්ද මේ වේදනාවල් සැප උනත් ඒවා ඇලෙන්නේ මං වෙන්නේ දුක් උනත් ඒවා ගැටෙන්නේ මං වෙන්නේ කියලා හිතන්න. ඒ ඉවසිල්ලෙන් ඉන්නකොට ඇලෙන්න කලින් එක වෙනස් වෙලා යනවා. ගැටෙන්න කලින් වෙනස් වෙලා යනවා. මුලා වෙන්න කලින් එක වෙනස් වෙලා යනවා. ඒ එහෙම වීම නිසා ඇලීම් ගැටීම් මුලා වීම වලින් ඔබ බේරෙනවා. ඔබ නිදහස් වෙනවා. ඔබේ ඉති අකුසල් ඇති වෙන්නේ නැහැ. ආන්න එහෙම කරන්න පුරුදු වෙන්න. දැන් බලන්න පාරේ පස්සේ යනකොට කොච්චර හැට රූප පේනවද? ඒවට මොනවද අපි කරන්නේ? ඒ රූප දැක්ක බවනින් අතහැරලා දානවා. එච්චරයි. එහෙනම් පාස් කරගෙන ගියා. කොයි හරි ගමනක් යනකොට පාරේ තොටේ ඉන්න මිනිස්සු කතා කරනකොට ඇහෙනවා. ඇහිලි ඉවර වෙලා උතර නාටකෙන් ඒක අහගෙන ඉන්නවද නැහැ. ඇහිගෙන යනවා අහුණා අතහැරියා. ආන්නේ වගේ පුරුදු වෙන්න ඕන. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙනකොට ඒවා කොච්චර ආකර්ෂණීය අරමුණු වුණා. ඇලෙන සුළු ඒවා වුණා, ගැටෙන සුළු ඒවා වුණා. ඒවා අල්ලගෙන ගැටේ ඉන්න යන්න එපා. ඇලි ඉන්න යන්න එපා. ඒක ඇලෙන එකක් නම් ගැටෙන එකක් නම් එතන රැඳුනොත් විනාශයක් වෙන්නේ කියලා තේරුම් අරගෙන ඉක්මනින් මෙතනින් බැහැර වෙන්න. දැන් ඔබ පාරේ යන වෙලාවක ඔබට කවුරු හරි බනිනවා කියලා හිතන්න. ඒ බැනුම මොන වගේද? ඒ බැනුම පාරේ ඉන්න තව දෙන්නේ කතා කරන වගේම ශබ්දයක්. එතකොට ඒ ශබ්දය ඇහිලා ඔබ ඒක ගණන් ගන්නේ නැතුව යනවා. අර බැනුම් ශබ්දය හැමේ ඔබ නවතිනවා. නැවතලා මොකද්ද කිව්වේ කියලා ආපහු අහන්න. ඇයි ඒ ආපහු ගන්නේ? ඒ ඇහිච්ච ශබ්දය අපි හිතින් අල්ලගන්න හින්දා. ඊට පස්සේ මෙයා මට මෙහෙම වචනයක් කියලා බැන්නා කියලා හිතට අරගෙන අන්න අර බැනුම් ශබ්දය නැමැති අකමැති ශබ්දය පදනම් කරගෙන හිතේ තියෙන ආවේග තරහ අවශ්‍ය ගන්නවා. ඒ තරහ අවශ්‍යගෙන මොකද කරන්නේ? එතනින් නවතින්නේ නැහැ. ඊට වැඩිය සර වචනයක් කියලා අපි මනිනවා. ඒකෙන්
සෑහීමකට පත් වෙන බැරි නම් බැනලා නිකන් ඉන්නේ අතට අහුවෙච්චින් ගහන. සමහරට කේන්ති වෙඩිලා ගහලා ඔළුවට හරි කොහෙද වැදිලා මිනිස්සු මැරෙනවා. මැරුණට පස්සේ මේ මිනිස්සයා පොලිසියෙන් අල්ලගෙන ගිහලා ඉරේ දාලා ජීවිතාන්තය දක්වා මිහිර දඬුවම මරණීය දඬුවම මොකක්ද උනේ? එක මොහොතක සිටිවිල්ල ඇති වෙල නැති වෙල යන හැටි තීරුම් ගන්න බැරි කම නිසා ජීවිතේම වන්දි ගන්නවා. වෙන දෙයක් නෙවෙයි. අද අප්‍රමාණ සිර මැදිරි වල දුක් විඳින්නේ එවන් උදවිය. ඒ අය අතරේ බහුතරයක් මේ ජීවිතේ අවුරුදු 40 නම් 40ෙම මොකක් කරපු අය නෙවෙයි. වැරදි කරපු අය නෙවෙයි. ඒ 40 එක අවුරුද්දක එක මාසෙක එක සතියක එක දවසක එක වරුවක එක පැයක එක විනාඩියක එක තප්පරයක සිටුවිල්ල පාලනය කරගන්න බැරි වීමේ අනිෂ්ට විපාක තමයි බලන්න මෙච්චර වටින දහමක් තියෙද්දි ඇයි මිනිස්සු මේ විදිහට වෙන්නේ අසුනේ? දහමින් නිසි ඵල නෙලා ගත්තේ නැති නිසා. මේ වගේ ධර්මශාලාවලට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරපු නැති නිසා. අහපු බණ ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරපු නැති නිසා. එහෙම නැතර වනේ දහමේ ඇති වරදක් නිසා නෙවෙයි. ආන්නේ නිසා පින්වත්නි හොඳට හිත හදා ගන්න වෑයම් කරන්න. අපි විඳින මේ හැම වේදනාවක්ම සැනකින් නැති වෙලා යන්නේ බව තේරුම් අරගෙන ඒ වේදනාවේ නොයැලී ඉන්න නොගැටී ඉන්න නොමුලාව ඉන්න අන්න එහෙම වෙන තරමට ඔබේ හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඈත් වේවි. ඒ ඈත් වෙන තරමට ඔබ නිවනට ළඟ වේවි. අන්න එලෙසින් නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන විදිහට හිත පිරිසිදු කරගන්න ඔබ අධිෂ්ඨාන කරගන්න. ඒ හිත පිරිසිදු කළ හැකි හොඳම තැන පන්සලයි. ඒ පන්සලේ හොඳම තැන ධර්මශාලාවයි. ආනේ ධර්මශාලාව ඔබේ හිත පිරිසිදු කරගන්න හදලා දීපු වෙලාවේ ඒ නිසිඵල නෙලාගෙන ඔබේ ජීවිත සුවපත් කරගන්න ඔබ අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ධම්මපදයේ ප්‍රතිනත වර්ගී මත්තා සුඛ පරිත්‍යාග පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං කියන ගාථාව මාතෘකා කරගෙන සිදු කළ මේ අනුශාසනාව ඔබ හැම දිනාටම උපකාරයක් වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණ සංසිද්ධමතුතුම් නිවන් සුව සැලසේවා. හොඳයි පින්වත්නි, අද මෙම විහාරස්ථානයේ විහාරාධිපති පූජනීය හම්බන්තොට සිරි ඥාන ස්වාමීන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා මඟ පෙන්වීම ඇතිව ඉදිරි වේල පාවුලේ පින්වතුන් හැමෝම එකතු වෙලා මේ ගම්වැසියන් පිරිවරාගෙන ධර්මශාලා පරිශ්‍රය විවෘත කිරීම නිමිත්තෙන් සිදු කරන ප්‍රථම ධර්ම දේශනාවයි මෙලෙසින් ශ්‍රවණය කළේ. මේ බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උදාාරතර කුසල ශක්තිය පින්දායකත්වයේ දරන පින්වතුන්ගේ කලින් නම් සඳහන් කරපු සියලුම ඥාතීන් අනුමෝදන්ව සුවපත් වෙත්වා, භව ගමන සුවපත් කරගෙන අමා නිවනින් සැනසෙත්වා සාදුකාරයි. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාගෙම පරිලෝසපත් සියලු ඥාතීන්ගේ මේ විහාර සංවර්ධනීයලා පුරෝගාමීව කටයුතු කරලා අභාව ප්‍රාප්ත සියලු දායක කාර්යාදීන් පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදුකාරයි. ලෝකයක් සම්බුද්ධ ශාසනයක් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය දායකත්වයේ දරන පින්වත් ඉදිරි මහත්මියතු අපේ සෑම දිනාටම ඒ වගේම මේ සඳහා විවිධාකාරයෙන් අතහිත දුන්නු උපකාර කළ
වන්නට විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලාට ආධාර උපකාර කළ හැම දිනාටම දෙවියෝ ආශිර්වාද කරත්වා කියලා සාදුකෙල් හැමෝම මාතිකකට ගාථාව කියන ඉදම්මේ ඥාතේන හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේන හෝතු සුඛිතා හොන්තු එත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති එත්තාවතා